බයිබල් කියවීම මාක් 7:31 සිට 38 දක්වා ගොළු බිහිරෙකුට සුව කිරීම. නැවතත් උන්වහන්සේ තීර් සීමාවලින් පිටත්ව සිදොන් මැදින් ගොස් දෙකපොලිසේ සීමා මැදින් ගලීලේ මුහුදට පැමිණුණසේක. එකල ඔහු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනවිත් ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය. උන්වහන්සේ රහසින් ඔහු සමූහයා කෙරෙන අහකට ගෙන ගොස් ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි වහා කෙල ගසා ඔහුගේ දිව ස්පර්ශ කොට ස්වර්ග දෙස බලා සුසුම්ලා එප්පානා එනම් ඇරේවයි ඔහුට කීසේක. එවිට ඔහුගේ කන් ඇරි දිවේ බැදුම් මිදී ඔහු පැහැදිලි ලෙස කතා කළේය. ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අනදුන්සේක. නමුත් උන්වහන්සේ යම් පමණ අනකලසේක්ද ඔහු එපමණටත් වඩා බොහෝ සෙයින් එය ප්‍රසිද්ධ කළෝය. තවද ඔහු අප්‍රමාණ ලෙස මවිතය උන්වහන්සේ සියල්ල යහපත් ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ට ගොළුවන්ට කතා කරන්නටත් සලස්වන සේකයි කීවෝය. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද උදෑසන ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට අවස්ථාව ලැබීම ගැන අපි කියවන ලද බයිබල් කොටසේ අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුව කිරීමේ කතාවක් කියවන්නට ලැබෙනවා. අපි දන්නවා මේ සුභාරංචි පොත්වල යේසුස් වහන්සේ සුව කරපු කතාවන් කීපයක්ම අපිට කියවන්න ලැබෙනවා. ඉතින් අද අපි කියවපු කොටසේ මෙසේ සඳහන් වෙනවා. නැවතත් උන්වහන්සේ තීර් සීමාවලින් පිටත්ව සීදෝන් මැදින් ගොස් දෙකපොලිසේ සීමා මැදින් ගලීලේ මුහුද ළඟට පැමිණුණසේක. එකල ඔහු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනවිත් ඔහු පිට අත්අබන ලෙස උන්වහන්සේගෙන් උදක්බ ඉල්ලෝය. කවුද මේ වික්කල් බිහිරෙක් කියලා කියන්නේ? අපි දන්නවා ගොඩාක් වෙලාවට බිහිරි කමත් එක්ක ගොළු කමත් වෙනවා, කතා කරන්න බැරි කමත් වෙනවා. ඉතින් ඒ අයට තමයි මේ වික්කල් බිහිරෙක් කියලා කිව්වේ. අපේ බයිබලයේ මාතෘකාවේ තියෙන ගොළු බිහිරෙක් කියලා. ඉතින් මේ මිනිස්යාව යේසුස් වහන්සේ වෙතට ගෙනාවා උන්වහන්සේට කියලා අත්අබලා යාඥා කරගන්න. අපි බලනකොට යේසුස් වහන්සේගේ සේවය අපිට සඳහන් වෙනවා මතෙව් 4:23 මෙන්න මේ විදියට. මතෙව් 4:23 වෙනි පදයේ සඳහන් කරලා තියෙනවා. තවද යේසුස් වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍ය සුවාරංචිය දේශනා කරමින්ද සෙනග අතරේ සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද ගලිලේ මුල්ලේ ඇවිදසේ කියලා. ඉතින් යේසුස් වහන්සේගේ සුව කිරීමේ සේවය ගත්තාම මෙතන වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා, ලෙඩ සහ රෝග. දැන් අපි සාමාන්‍ය අපේ සිංහල භාවිතය ගත්තාම අපිට නම් මේ වචන දෙකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද්ද ලෙඩ මොකද්ද රෝග කියලා කියන්නේ. නමුත් අපි වෙනත් භාෂාවලුත් මේ වචන භාවිතා කරලා තියෙන හැටි බලනකොට අපිට වෙන මේ ලෙඩ කියලා සඳහන් කරලා තියෙන්නේ බොහෝ විට අපේ ශාරීරියේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව සිදුවෙන දේවල්. ඒ කියන්නේ අපේ ශාරීරිය ක්‍රියාත්මක වෙන්න ක්‍රමයක් තියෙනවා. අපේ ශාරීරියේ සංයුතියක් තියෙනවා. ඉතින් ඒකේ වෙනස්කම් ඇති වුණාම ඇති වෙන තත්ත්වය ගැන තමයි මේ ලෙඩ කියන එකෙන් පෙන්눔 කළේ කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට අපිට සීනි වැඩි වෙන්න පුළුවන්. නැත්නම් අපිට තෙල් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරීත්වයට වෙනස්ව සිදුවෙන දෙයක්. දැන් අපි මේ ගොළු අය, බිහිරි අය, අන්ධ අය ගත්තාමත් ඒකත් වැටෙන්නේ මේ ගණයට. මොකද මේවා බෝ වෙන රෝග නෙවෙයි. ශාරීරියේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන විදිය නැතිකොට ඒ අන්ධබේ තියෙනා වූ ලෙඩ ගැන තමයි එතන කතා කරන්නේ. රෝග කියන වචනේ අධ්‍යයනය කළාම ගොඩාක් වෙලාවට අපිට පේනවා එතන සඳහන් වෙන්නේ ගොඩාක් වෙලාවට අපි අද කියන විදියට මේ බෝ වෙන රෝග. වෛරස් වලින් වෙන්න පුළුවන්, වෙනත් ක්‍රම මගින් අපිට බෝ වෙන රෝග. ඉතින් යේසුස් වහන්සේ
මේ රෝග වර්ග දෙකම උන්වහන්සේ සුව කළා. සමහරක් අයට බෝ වෙන රෝග තිබ්බා, සමහරක් අයට බෝ නොවන රෝග තිබ්බා. අපි පාවිච්චි කරන්නේ වචන දෙක අද ගොඩක් වෙලාවට. ඉතින් ඒ සෑම රෝගයකින්ම උන්වහන්සේ සුව කළා. දැන් බෝ වෙන රෝග ගත්තොත් අපිට පේනවා යේසුස් වහන්සේ ගොඩාක් වෙලාවට සුවපත් කෙරුවා කුෂ්ඨ රෝගී. දැන් කුෂ්ඨය කියන්නේ බෝ වෙන රෝගයක්. ඉතින් යේසුස් වහන්සේ ගොඩාක් මේ කුෂ්ඨ රෝගීන් සුව කළා. තව අවස්ථාවක යේසුස් වහන්සේ පේතුස්ගේ භාර්යාවගේ මව එයා උණ රෝගයෙන් පෙළෙනකොට එයාව සුව කෙරුවා. දැන් ඒකත් ගොඩාක් වෙලාවට බෝ වෙන රෝගයක්. ඉතින් යේසුස් වහන්සේ මේ රෝග වර්ග සුව කළා වගේම බයිබලයේ කියනවා අපිට තවත් රෝග වර්ගයක් යේසුස් වහන්සේ සුව කළා කියලා. දැන් ඒක අපි වෛද්‍ය විද්‍යාවේ කතා කරන්නේ නැති දෙයක්. නැත්නම් වෛද්‍ය විද්‍යාවට අසු නොවන දෙයක්. ඒ තමයි යක්ෂයා විසින් රෝග කරපු අය. දැන් අපි මතෙව් 9:32 වෙනි පදේ බැලුවොත් මතෙව් 9:32 වෙනි පදේ අපිට එතන පේනවා යක්ෂයා වේස ගොළුෙක් කියලා. ඔවුන් පිටත්ව යන අතර යක්ෂයා වේසු ගොළුෙක් උන්වහන්සේට ගෙනෙන ලද්දේය. යක්ෂයා දුරු කරනු ලැබුව විට ගොළුවා කතා කළේ. දැන් මේ ගොළුකම ශාරීරික හේතුවක් නෙවෙයි. මේ ගොළුකම යක්ෂයා වේස වීම නිසා නැත්නම් යක්ෂයාගේ බලපෑම නිසා ඇති වූ රෝග තත්ත්වයක්. දැන් මේක අපි දන්නවා අපේ සමාජයේ ඊටාම බහුලව තියෙන දෙයක්. සමහරක් අය අපෙන් අහනවා දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන් නම් ඇයි මේ රෝවල් ඇයි මේ ස්පිරිතාල කියලා අහනවා. ඉතින් ඒ වගේම එහෙනම් අපිටත් අහන්න තියෙන්නේ ඕගලන්ට මේ හැම ලෙඩක්ම සුව කරගන්න පුළුවන් නම් ඇයි මේ තරම් තොවිල් යත්‍ර මන්ත්‍ර කෝඩි මේ දේවල් කරන්නයි කියලා තහන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්යාට විද්‍යාවෙන් බැහැරව වෛද්‍ය විද්‍යාවෙන් බැහැරව වැළඳෙන රෝග තියෙන බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඒ රෝගවලට හේතු වෙලා තිබේ මිනිස්යන්ට තියෙනා වූ මේ යක්ෂයාගේ බලපෑම. ඉතින් අපි සුභාරංචි පොත් කියවනකොට අපිට ඉතා පැහැදිලිව පේනවා යේසුස් වහන්සේ එවැනි අයටත් අවශ්‍ය දිව්‍ය සුවය දුන්නා. එතකොට උන්වහන්සේ බෝ වෙන රෝග, බෝ නොවන රෝග, එතකොට යක්ෂයා විසින් ගෙන රෝග මේ සියල්ලට යේසුස් වහන්සේ සුවය දුන්න බව අපිට මේ බයිබලයේ ඊටාම පැහැදිලි. ඉතින් අපිට හමු වෙනවා මිනිස්සුયો ඒගොල්ලෝ නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සුවයක් නොලබා අවසානයේ ඔවුන්ට යාඥා කළාම සමහර විට මේ යක්ෂයාගේ බලපෑම් නිසා රෝගී වූ අය අපිට හමු වෙනවා ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඉතින් ඊළඟට තියෙන මේ කතන්දරයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි දැන් මේ අය ඇවිල්ලා ඉල්ලුවා උන්වහන්සේට ඔහු පිට අත්බල යාඥා කරන්න. නමුත් උන්වහන්සේ මෙතන යාඥා කරපු විදිය ඊටාම අසාමාන්‍යයි. අපි දන්නවා යේසුස් වහන්සේ ගොඩාක් වෙලාවට මිනිස්යන්ට යාඥා කළේ අත්බල යාඥා කළේ. නමුත් මේ අවස්ථාවේ අපිට පේනවා 33 වෙනි පදේ කියනවා ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහ කෙල ගස්සා ඔහුගේ දිව ස්පර්ශ කොට ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා කියලා. ඉතින් ටික අසාමාන්‍ය දෙයක් යේසුස් වහන්සේ කෙරුවා. උන්වහන්සේ කන්වල ඇඟිලි ගහලා දිව ස්පර්ශ කරලා කෙල ගහලා උන්වහන්සේ යාඥා කළා. තවත් අවස්ථාවක උන්වහන්සේ අද්ද මිනිසියෙකුට යාඥා කරනකොටත් කෙල වලින් මඩ වලට කෙල ගහලා එහෙම යාඥා කළා. ඉතින් අපිට මේක උගන්වන්නේ කුමක්ද? මේ රෝගීන් උදෙසා යාඥා කිරීමේදී විවිධ ක්‍රම විවිධ අය අනුගමනය කරන්න පුළුවන්. දැන් අපි ගොඩාක් දුරට භාවිතා කරන්නේ අත්තබා යාඥා කිරීම. හැබැයි අපිට සුභාරංචි පොත්වලම තියෙනවා සමහර අවස්ථාවල යේසුස් වහන්සේ අත්‍යබ්බියෙත් නැහැ, කිසි දෙයක් කළේ නැහැ. උන්වහන්සේ වචනයක් කිව්වා පමණයි උන්වහන්සේගේ සුවය මිනිසුන්ට ලැබුණා. වචනයක් කිව්වා පමණින් සුවය ලැබුණා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ බලවන්තයි. සමහරක් අයට අපි ගාවට ඒගොල්ලන්ට ගේන්න බෑ යාඥා කරගන්න. සමාජයට ඒක රෝහලක ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් විදේශගතව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි යාඥා කරනකොට සමාජයට අපේ යාඥාවේ ඒ වචනය, ඒ බලය, ඒ පුද්ගලයාව
ස්පර්ශ කරලා සුව කරන්න පුළුවන්. ඒ වගේම අපි දකිනවා තවස්ත අය සුව වුණා. ඒගොල්ලෝ ඇවිල්ලා යේසුස් වහන්සේව ස්පර්ශ කරලා. දැන් අපි දන්නවා ඒ මහලේ රෝගීව හිටිය ස්ත්‍රිය එයා හිතුවා යේසුස් වහන්සේගේ දාවල් වලටවත් අත ගැසුවොත් මට සුවය ලැබෙයි කියලා. ඒ වගේම තවත් අවස්ථාවල අපිට කියවන්න ලැබෙනවා මිනිස්සු තෙරපි ගෙන ආවා අඩු ගානේ යේසුස් වහන්සේව ස්පර්ශ කළොත් ඇති. ඒත් අපිට සුව වෙයි කියලා මිනිස්සු කල්පනා කරගෙන පැමිණියා. ඉතින් විවිධ විදියට මිනිස්සු සුවපත් වෙලා තියෙන අදත් වර්තමානයේ අපිට පේනවා නොයෙකුත් ක්‍රමවේද පාවිච්චි කරනවා රෝගීන් උදෙසා යාඥා කරදී සමහරක ඒවා ගැන විවේචනාත්මක දේවලුත් තියෙනවා. නමුත් ඉතින් අපිට පේන්නේ මේ දිව්‍ය සුවය කියන සේවයේදී රෝගීන් උදෙසා යාඥා කරනකොට විවිධ විදියට රෝගීන් උදෙසා යේසුස් වහන්සේ ක්‍රියා කරපු බව අපට පේන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයේ දෙස බලා එප්තානය නම් රේවයි ඔහුට කීසෙක. ඉතින් අවසානයේදී උන්වහන්සේගේ වචනය තමයි ක්‍රියාත්මක වුණේ. එවිට ඔහුගේ කන් නැරී දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කතා කළා කියලා කියනවා. ඉතින් මෙතන තවත් වැදගත් සුවිශේෂ දෙයක් තියෙනවා. යේසුස් වහන්සේ කියනවා මේ බව කාටවත් කියන්න එපා කියලා 36 වෙනි පදේ. ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අනදුසේක. නමුත් උන්වහන්සේ යම් පමණ අනකලසේක්ද ඔහු එපමණට වඩා බොහෝ සෛන්‍ය ප්‍රසිද්ධ කළෝය. ඇයි යේසුස් වහන්සේ කිව්වේ මේක කාටවත් කියන්න එපා කියලා? මොකද සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඔබට සූඩ දේ අනිත් අයට කියලා කියන්නේ. ඉතින් අදත් අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ අපිට උන්වහන්සේ යම් දෙයක් කළාම ඒ ගැන සාක්ෂි දරන්න අනිත් මිනිසයන්ට කියන්න. අපිට සුවය ලැබුණොත් අපි අනිත් අයට කියන්න. නමුත් අපි දකිනවා මේ යේසුස් වහන්සේගේ සේවයේ කාල පරිච්ඡේද බෙදුවාම යම් කාල පරිච්ඡේද උන්වහන්සේගේ තිබුණා උන්වහන්සේ වඩා ප්‍රසිද්ධ වෙන්න කැමති නොවුණු කාලයක්. මොකද උන්වහන්සේට යම් සැලැස්මක් තිබ්බා මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 3මාරක් සේවය කරන්න. ඉතින් සමහර විට උන්වහන්සේ කල්පනා කරන්නට ඇති මේ දේවල් ප්‍රචාරය වුණාම සමහර විට උන්වහන්සේගේ ඒ අවුරුදු 3මාරවත් උන්වහන්සේට සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා සමහරට කල්පනා කරන්න ඇති. ඒ නිසා වෙන්න පුළුවන් උන්වහන්සේ එක කියන්න එපා කිව්වේ. නමුත් සාමාන්‍යයෙන් නම් යේසුස් වහන්සේ අපට කියන්නේ අපි ලබන අත්දැකීම් අප ලබන සුවය අනිත් අයට ගිහිලා කියන්න කියලා. ඉතින් ඊට පස්සේ 27 වෙනි පදේ කියනවා තවද ඔහු අප්‍රමාණ ලෙස මවිතව උන්වහන්සේ සියල්ල යහපත් ලෙස කළසේක. උන්වහන්සේ බීරන්ට පව ඇසෙන්ටත් ගොළුවන්ට කතා කරන්නට සලසසේකයි කිව්වේ. දැන් යේසුස් වහන්සේ එමට පෙර මෙවැනි මිනිස්සු ගොළු අය, අන්ධ අය, බීරි අය ඔවුන්ට කිසි විදියකින් සුවය ලැබීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඔවුන්ට සුවය ලබන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. එතකොට යේසුස් වහන්සේ ඇවිල්ලා මේ ගොළු අය, අන්ධ අය, බීරි අය සුව කරනකොට මනුෂ්‍යයට ලොකු ප්‍රශ්නයක් මතුවුණා. කොහොමද මේක කරන්නේ? මේ වගේ බලයක් කොහොමද උන්වහන්සේට ලැබුණේ? ඉතින් අපි දන්නා බොහෝ යුදෙව්වෝ උන්වහන්සේ මෙසියස් වහන්සේ කියලා පිළිගන්න කැමති වුන් නැති වුණත් ඒගොල්ලන් තුල ප්‍රශ්නයක් වෙන නැග්ගා කුමක්ද මේ බලය උන්වහන්සේට තියෙන මේ වැනි අයව සුව කරන්න. ඒක දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බලය බව වුන් දැන සිටියා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇති බලයක් කියලා. ඉතින් කෙසේවත් ඔවුන් අතර මේ ගැන විවිධ කතා බහ මති මතාන්තර ඇති වුණා. ඉතින් කොහොම හරි අපිට මේ කතාවෙන් මතක් කරලා දෙන්නේ යේසුස් වහන්සේ රෝගීන් සුව කළා පමණක් නෙවෙයි යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් පිටත් කරලා හරිනකොටත් රෝගීන් සුව කරන්න කියලා ඒගොල්ලන්ට බලය දුන්නා. නමුත් මේ බයිබලයේ ඊට වඩා වැදගත් පදයක් කතා කරනවා. අපි ඒක කියවන්න ඕනේ. මාක් 16 වෙනි පරිච්ඡේදයේ 18 වන පදේ. අපි මේක කෙරෙහි ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. දැන් මාක් 16 17 වෙනි පදේ ඉඳලා කියනකොට කියනවා අදහන්නන්ට ඇත්තා වූ ලකුණු නම්. ඒ කියන්නේ යම් කෙනෙක් යේසුස් වහන්සේව අදහනකොට
එයා තුල තියෙන ලකුණු. ඉතින් එතන ලැයිස්තුවක්ම තියෙනවා. ඔව් මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්න ඕය, අන් භාෂා වලින් කතා කරන්න ඕය, සර්පයන් අල්ලා ගන්න ඕය. යම් මරණීය වසජාතිය බීවත්ෙන් කෙසේ තොන්ට අතුරක් නොවන්නේ. ඊට පස්සේ කියනවා ඔවුන් රෝගීන් පිට අත්ැබූ කල්ලි ඔහු සුවය ලබන්නෝය කියලා. දැන් මේක ප්‍රේරිතයෝ ගැන නැත්නම් අපොස්තලවරු ගැන කියපු දෙයක් නෙවෙයි. මේ පදේ කිව්වේ උන්වහන්සේව කවුරු හරි අදහනවා නම්, බැතිමතෙක් නම්, ඇදිලිවන්තෙක් නම් එයාටත් පුළුවන් කියලා තවත් කෙනෙක් මිට අත්අබලා යාඥා කරලා සුවය අනිත් අයට ගේන. ඉතින් මේක මේ ඇදිලිවන්තයන්ට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදයක්, බලයක්. දැන් කල්පනා කරලා බලන්න ඔබට කොතරම් අය මුණ ගැසෙනවාද එදිනෙදා ජීවිතේ සුවය අවශ්‍යයි. මං හිතන්නේ හැම තැනම අපිට හමු වෙනවා. අපි රැකියාව කරන්න ගියාම අනිවාර්යෙන් එතන මුණ ගැසෙනවා. අපේ පවුල තුල අපිට මුණ ගැසෙනවා. අපි අසල්වාසීන් අතර මුණ ගැසෙනවා. අපි රෝහලට ගිහිලා රෝගියෙක් ගැන යාඥා කරන්න හැදුවත් තව කෙනෙක් ඇවිල්ලා අපිට යාඥා කරන්න කියලා කියන්න පුළුවන්. ඉතින් මේක අන්නේගේ අවස්ථාවක් අපිට දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න. දෙවියන් වහන්සේ මිනිසුන්ට කොච්චර ආදරේ. දැන් යේසුස් වහන්සේ කුෂ්ඨ රෝගීන්ව ස්පර්ශ කළා. කිසි කෙනෙක් කුෂ්ඨ රෝගියෙක්ව ස්පර්ශ කළේ නැහැ. නමුත් යේසුස් වහන්සේ ස්පර්ශ කළා. ඇයි? ඒ උන්වහන්සේ තුල තිබුණා ප්‍රේමය. ඉතින් අපිට මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අනිකුත් මිනිස්යන්ට පෙන්වන්න තියෙන අනගීම අවස්ථාවක් තමයි ඔවුන් උදෙසා යාඥා කරන්නේ. ඔවුන් සුව වුණාද සුව නොවුණාද කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපිට සුව කරන්න බෑ. අපි කාටවත් සුව කරන්න බෑ. නමුත් උන්වහන්සේ කිව්වා ගිහලා රෝගීන් පිට අත්අබලා යාඥා කරන්න. එතකොට අපි අත්අබලා යාඥා කළාම අපි දෙවියන් වහන්සේගේ ආඥාව ඉෂ්ට කරනවා. සුව වීම හෝ නොවීම අපිට අදාළ නැහැ. ඉතින් නිකන් කල්පනා කරලා බලන්න. ඔබ 10 දෙනෙකුට යාඥා කරලා අඩු ගන්න එක්කෙනෙක් සුව වුණා නම් ඒකත් කොච්චර වටිනවද? කොච්චර වටිනවද? ඉතින් ඇදිලිවතුන් හැටියට ඔබට අවස්ථාව ලැබෙනකොට ඒක වාග්යක් කොට සලකලා කවුරු හරි කියනකොට අසනීප තත්ත්වයන් වැඩ කරන තැන හරි කියනකොට අසනීප තත්ත්වයන් අහන්න. මම යාඥා කරන්නද ආවෙනි. මං හිතන්නේ තා කලාතුරකින් කවුරු හරි එපා කිව්වොත් මිසක් යාඥා කරන්න එපා කියලා කියයි කියලා. ඉතින් ඒ අපිට තියෙන යනගේ අවස්ථාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම තව අවස්ථාවක් වෙන්නන්න කැමති. ලූක් 10:9 වෙනි පදේ එතනත් ප්‍රේරිතයෝ නෙවෙයි සාමාන්‍ය මිනිස්සු. එතන කියලා තියෙන 70 දෙනෙක් ගැන කියනවා. මේ 70 දෙනා ප්‍රේරිතයෝ නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ ගැන කියලා තියෙනවා මෙන්න මේ විදිහට අපිට ලූක් 10:9 වෙනි පදේ මේ 70 දෙනා පිටත් කරලා කියනවා රෝගීන් සුව කරපල්ලා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ළඟට පැමුණුනේ ඇයි උන්ට කියාපල්ලා. රෝගීන් සුව කරපල්ලා. මේ බලය ආවේ කොහොමද ඇදිලිවන්තයන්ට? යේසුස් වහන්සේ සුව කළා, ප්‍රේරිතයන් සුව කළා, ඇදිලිවන්තයන් වන අපටත් ඒ බලය යම් විදියකින් ලැබුණා. දැන් අපි බයිබලයේ අපිට කියනවා සුව කිරීමේ දීමනාව කියලා එකක් තියෙනවා. ඔව් ඒක ඇත්ත. දෙවියන් වහන්සේ සමහර අයට මේ සුව කිරීමේ දීමනාව දීලා තිබෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට විතරයි පුළුවන් කියලා රෝගීන් උදෙසා යාඥා කරන්න. ඉතින් අද දවසේ මම විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ අවධානය දෙන්න කැමැති මේකට. ඒ කියන්නේ උන්වහන්සේ ඔබව පාවිච්චි කරනවා. තවත් කෙනෙකුට දිව්‍ය සුවය ගේන්න. ඉතින් මේ 70 දෙනා අතරත් ඒගොල්ලන්ට උන්වහන්සේ කිව්වා රෝගීන් සුව කරන්න. මේ බලය ආවේ කොහොමද? යේසුස් වහන්සේ වචනේ දේශනා කළා, උන්වහන්සේ ඉගැන්නුවා, ඒ වගේම උනා සුව කළා නැත්නම් හාස්කම් කළා කියලා. දැන් ඔබට මතක ඇති යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේගේ පැමිණීමත් එක්ක දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණ තිබේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සමීපය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අත ළඟේ. දැන් දේව රාජ්‍ය කියන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි රාජ්‍යය. උන්වහන්සේ රාජ්‍ය. ඒතර උන්වහන්සේ මේ ලෝකෙට වැඩියාම, මේ ලෝකෙට පැමිණියාම උන්වහන්සේ සමග
ඒ දේව රාජ්‍යයත් මේ ලෝකෙට ආවා. එතකොට උන්වහන්සේ දේව රාජ්‍යයේ බලය මිනිස්යන්ට ප්‍රකාශ කළා. අපි මේ බයිබලයේ සුභාරංචි වල කියන විදිහට රෝගී සුව කරලා, යක්ෂයන් දුරු කරලා, මේ හැම දෙයකින්ම උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය මිනිස්යන්ට දකින්න සැලැස්සුවා. ඉතින් අද දවසේ උන්වහන්සේට ස්වර්ගයට සොයා ගනු ලැබුවත් සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ අප වෙත එවලා සුද්ධාත්මයන් වහන්සේ අප තුල වාසය කරවලා ඒ උන්වහන්සේ නැවතුව තැන ඉඳලා ඒ සේවය මේ ලෝකේ මේ රටේ කරන්න උන්වහන්සේ ඔබටත් මටත් පවරලා තියෙනවා. ඒ නිසා අපි හැම විටම මේක වගකීමක් හැටියට සලකගෙන අපි වැඩ කරන එක ඊටාම අවශ්‍යයි. ඉතින් මේ සුවකිරීමේ සේවය ගැන කතා කරනකොට අපි දකින එක ප්‍රධාන වචනයක් තමයි ඇදහිල්ල කියන එක. එක අවස්ථාවක යේසුස් වහන්සේ ගාවට ඒ සමාන යේසුස්ගේ ගෝලයන් ගාවට ගෙනාවා මීමස්බර රෝගී දරුවෙක්ව. ඉතින් මොකද්ද වුනේ? මේ ගෝලයන්ට බැරි වුණා මේ දරුවව සුව කරන්න. ඒතර යේසුස් වහන්සේ උන්ට කියනවා නුඹලාගේ ඇදහිල්ල අඩුකම නිසා තමයි ඔබට ඒක කරන්න බැරි වුනේ. ඉතින් ඒ නිසා අපි කවුරු හරි වෙනුවෙන් යාඥා කරනකොට, රෝගියෙක් වෙනුවෙන් යාඥා කරනකොට අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. මගේ යාඥාවෙන් මේ සහෝදරයාට සහෝදරියට සුවය ලැබේ. මේක අමාරු දෙයක් නෙවෙයි ඇදහිල්ල කියන එක. ඇදහිල්ල කියන එක ඇති කරගන්න අමාරු දෙයක් නෙවෙයි. අපේ යේසුස් වහන්සේ කෙරෙහි අපි සරල විශ්වාසයක් තබන්නයි තියෙන්නේ. මොකද උන්වහන්සේ අපේ සුදුසුකම් නිසා කිසිවක් කරන්නේ. අපි කවදාකවත් සුදුසෙක් වෙන්නේ නැහැ රෝගියෙක් සුව කරන්න. අපේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ සුව කරන්නේ. ඉතින් අපිට තියෙන්නේ උන්වහන්සේ කෙරෙහි අපේ සම්පූර්ණ විශ්වාසය තබන්න. තවත් අවස්ථාවල අපි දකිනවා යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ දැක්ක කියලා ඒ පුද්ගලයා තුල ඇදහිල්ල තියෙනවා සුවේ ලැබීමට තරම්. එතකොට මේ සුවේ ලබන්න ඕන අයටත් ඇදහිල්ල ඕන කියලත් සමහර අවස්ථාවල යේසුස් වහන්සේ කිව්වා. ඒ වගේම අපිට පේනවා තවත් අවස්ථාවල මේ රෝගීන්ව අරගෙන එන අයගේ ඇදහිල්ල නිසා යේසුස් වහන්සේ ඒගොල්ලන්ව සුව කළා. අපි දන්න එක අවස්ථාවක අංශභාග රෝගියෙක්ව එයාගේ මිත්‍රයෝ 4 දෙනා අරගෙන ආවා. ඇවිල්ලා වහලේ ගලවලා බස්සුවා යේසුස් වහන්සේ ගාවට. එතකොට යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? මේ ගෙනාපු අයගේ ඇදහිල්ල ගැන තමයි යේසුස් වහන්සේ කිව්වේ. එතකොට සමහර අවස්ථාවල ගේන අයගේ ඇදහිල්ල, තවත් අවස්ථාවල රෝගියාගේ ඇදහිල්ල, තවත් අවස්ථාවල යාඥා කරන කෙනාගේ ඇදහිල්ල. ඉතින් හැමතිස්සෙම මේකට මේ ඇදහිල්ල කියන කාරණය සම්බන්ධ වෙනවා. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වරදක්ද කියලා. ඉතින් ඒ ගැන කියලා මම අවසන් කරන්න කැමති දෙවන රාජාවලියේ 20 7 වෙනි පදේ. දෙවෙනි රාජාවලිය 20 එසකියා රජුරෝ ගැන තමයි මේ කතාව තියෙන්නේ. දෙවෙනි රාජාවලියේ 20 7 right ඒ උදාහරණය කියලා මම අවසන් කරන්න. එවිට යෙසායා අතික්කා කැටියක් ගෙනෙල්ලා යයි කීය. ඔහු ගෙනවුත් ඒ gediya පිට තැබුවෝය. එවිට ඔහු සුව විය. දැන් මෙතන මොකද්ද වෙන්නේ? යෙසායා ගේනවා අතික්කා කැටියක් ගෙනල්ලා ඒ gediya පිට තැබුවාම ඔහු සුව වුණා කියලා කියනවා. ඉතින් අපේ විශ්වාසය දෙවියන් වහන්සේ තමයි මේ වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන බොහෝ ශාක නිර්මාණය කළේ, මැව්වේ. ඒවා තුළ දිව්‍ය සුවය තියෙනවා. ඒවා නිර්මාණය කරන බෙහෙත් වල දිව්‍ය සුවය තියෙනවා. ඒ නිසා මේ දිව්‍ය සුවයයි වෛද්‍ය විද්‍යාවයි කියන එක ගැටෙන දෙයක් නොවේ. අපි මේ දෙක කෙරෙහිම අපේ විශ්වාසය තියෙනවා. අපි යාඥා කරන්න ඕන වෙලාවට යාඥා කරනවා. අපි වෛද්‍යවරයෙක් වෙත යන්න ඕන වෙලාවට වෛද්‍යවරයෙක් වෙත යනවා. ඉතින් මේ දෙක අපි සමබරව අපේ ක්‍රිස්තියානි ජීවිතය යනවා. නමුත් කොයි ක්‍රමයකින් හෝ වේවා අපව සුව කරන්නේ දෙවියන් වහන්සේ කියන එක තමයි අපේ විශ්වාසය. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ අපව සුව කරන දෙවියන් වහන්සේ.
පියාණන් වහන්සේ අපි ඔබ වහන්සේට අද දවසේ බාර වෙනවා. ඔබ වහන්සේගේ කරුණාවට බාර වෙනවා. දෙවියන් අපි යාඥා කරනවා මේ ස්ථානයේ යම් කෙනෙක් අද රෝගීව සිටිනවාද දෙවියන් වහන්සේ ඔබ වහන්සේ උන්ව අත ගසලා අද දවසේ සුවපත් කරන්න. මන්ද සුවේ ඔබගේ කැමැත්තයි ඔබගේ දිව්‍ය කැමැත්තයි. ඒ වගේම ඔවුන්ගේ ඥාතියෙක්කෝ මිතුරෙක්කෝ අද රෝගීව ඉන්නවාද ඔවුන් ගැනත් අපි සිහිපත් කරලා යාඥා කරනවා. දෙවි පියාණනි ඔබ වහන්සේගේ සුවය ඔවුන්ට දුන මැනව. අද දවසේ සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්.